Hi guys, කාලෙකින් මේ වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් මේ අද වීඩියෝ එකක් දාන්න කියලා බැලුවේ. මේ අද වීඩියෝ එකේ කතා කරන්නේ දැන් කට්ටිය A level එහෙම ලියලා මේ ඉන්නවා ඇතිනේ ගෙවල් වලට වෙලා. ඒ ඉන්න අයටත් එක්ක වැදගත් වෙන සහ මේ ඩිග්‍රී එකක් කරන්න එන්න බලාගෙන ඉන්න අයට සහ කරන අයටත් එක්ක ගොඩක් අය හැමෝටම වැදගත් වෙන මාතෘකාවක්. ඒක තමයි thumbnail එකේ තිබ්බ විදිහට මම අද කතා කරන්න යන්නේ. NVQ එකක් කරනවද එහෙම නැත්නම් ඩිග්‍රියක් ෆලෝ කරනවද කියන එක ගැන. හරිද? මේක මාර මේ කන්ට්‍රෝවර්ෂල් සහ මේ ගොඩක් අයගේ තියෙන අර මේ ඔයගොල්ලෝ හිතන් ඉන්න දේවල් සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහර දේවල් කැඩෙන්න පුළුවන්. මේක මම මගේ පර්සනල් ඔපිනියන් එක තමයි. හරිද? මේ කතා කරන්නේ. ඒක ඉතින් අර එකින් එකනට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ගේ අයිඩියා තියෙනවා. ඔයගොල්ලන්ගේ අයිඩියා එක මොකද්ද? ඔයාලා කමෙන්ට් එක මොකක්ද කියලා පල්ලෙහා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. කමෙන්ට් ඕපන් කරලා තියෙන්නේ. රයිට්. එතකොට මම ඇයි මේක කතා කරන්න කියලා කියන්න. මට මොකද්ද මේක කතා කරන්න තියෙන අයිතිය කියලා දෙයක් තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ලා ගත්තාම මේගොල්ලෝ දේවල් ගැන කතා කරනවා. ඒගොල්ලෝ ඒව ගැන අත්දැකීමක්වත් නැහැ. මේ ඒ වගේ දේවල් තියෙනවනේ. ඒතර මම කියලා ඉන්නම් ඇයි මම මේක කතා කරන්නේ මට කතා කරන්න තියෙන අයිතිය මොකක්ද කියලා. මම එන්නේ එකේ level 4 මේ කම්ප්ලීට් කරලා ඉන්නේ. සර්ටිෆිකේට් එකක් තියෙනවා මට. එතකොට මම මේ වෙනකොට මේ රජ විශ්වවිද්‍යාලයක උසස් පෙළෙන් පස්සේ මේ උසස් පෙළ සමත් වෙලා ඇවිල්ලා මේ රජ විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන ගමන් ඉන්නේ. ওই දෙකම මම කරලා තියෙනවා. හරිද? ওই දෙකම මම කරලා තියෙනවා. ওই දෙකම මම කරගෙන යනවා. ඒක නිසා මට ඒක කතා කරන්න අයිති තියෙනවා. මම ඕනනම් ඉස්සරහ වීඩියෝ එකක මගේ NAQ level certificate එක එහෙම පෙන්නන්න ඒක ගෙදර තියෙනවා. මම මේ වෙද්දී ඉන්නේ යුනිවර්සිටි එකේ බෝඩි මේ රයිට්. එහෙනම් මාතෘකාවට යන්න. හරි. දැන් NAQ එක කරන්න සාමාන්‍යයෙන් යනවා කියලා තියෙන සෝෂල් මීඩියා වල සහ හැමතැන වගේ තියෙන මතයක් තමයි NAQ කියන්නේ සාමාන්‍ය ප්‍රතිඵල අඩු ළමයි කරනවා කියන දෙයක් තමයි NAQ එකක් කියන්නේ. ඒ කියන්නේ ඔයාට මේ ඩිග්‍රී එකක් මේ වෙන්න පුළුවන් නැත්නම් higher education වලට යන්න සුදුසුකම් මදි. higher education වලට යන්න සුදුසුකම් මදි අය කරන දෙයක් විදිහට තමයි NAQ එක තියනවා කියලා හිතාගෙන ඉන්නේ කට්ටිය. හරිද? මේ ඇත්තටම ඩිග්‍රී එකට වඩා NAQ එක හොඳයි. ඒ හොඳ වෙන්නේ එක පැත්තකින් විතරයි. හරිද? ඒක නිසා මේ කියන අයිඩියා එක පොඩ්ඩක් ගන්න. හරිද? සම්පූර්ණයෙන් වීඩියෝ එක ඉවරනකම් අහන් ඉන්න. මම ඇයි එහෙම කියන්නේ කියලා පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරනවා. NVQ එකක් කරනකොට NVQ අපි හිතමුකෝ NVQ level 4 එකක් සම්පූර්ණ කරනවා කියලා. NVQ level 4 1 year මේ course එකක් නම් ඔයා කරන්නේ NVQ level 4 1 year වගේ නම් කරන්නේ මාස 6ක් ඔයා theoretical දැනුම මේ එකතු කරගන්න. හරිද? මම NVQ level 4 කරේ graphic designing වලින්. එතකොට මාස 6ක් ඔයා මේ theoretical දැනුම ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර හැමදේම වෙන්නේ on the book. හරිද? සහ ප්‍රැක්ටිකල් දැනුමත් හම්බ වෙනවා. හරිද? සාමාන්‍යයෙන් ඔටෝමොබයිල් වගේ යනවා නම් ගොඩක් තියෙන ප්‍රැක්ටිකල් දැනුම තමයි මේ ඒක අර theoretical දැනුම කිව්වට ඒක ප්‍රැක්ටිකල් වලින් තමයි theoretical දැනුම දෙන්නේ. හරිද? මේක එකේ මේ 1 year course එකක් ගැන මම කියන්නේ. හරිද? ඊට පස්සේ next 6 month යන්නේ ඔය ඉන්ඩස්ට්‍රියල් මේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ කියන්නේ ඔය කම්පැනි එකක ගිහිල්ලා වැඩ කරන්න ඕනේ. ඔයගේ NVQ එකට රිලේටඩ් වෙන කම්පැනි එකක ගිහිල්ලා ඔයා වැඩ කරන්න ඕනේ. ඒක වැඩ කරාට පස්සේ තමයි ඔයාට ඉන්ඩස්ට්‍රියල් මේ එක්ස්පීරියන්ස් එකයි තියරිටිකල් නොලෙජ් එකයි ඒ දෙකම කම්ප්ලීට් වුණාට පස්සේ තමයි NVQ level 4 සර්ටිෆිකේට් එක හම්බෙන්නේ. හරිද? ඇත්තටම NVQ level 4 එකක් කරන එක හොඳයි කියන්නේ දැන් ඉන්න ජෙනරේෂන් එකට ගොඩක් වෙලාවට හැමදේම ඉක්මනින් ඕනේ. ඉක්මනින් හොයන ජෙනරේෂන් එකක් නේ තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ඉන්ඩස්ට්‍රි එකට ඕනම ඉන්ඩස්ට්‍රි එකක් ඔයා තමයි සිලෙක්ට් කරගන්නේ NVQ එකක් කරනකොට මොන ඉන්ඩස්ට්‍රි එකටද ඔයා යන්නේ කියලා. දැන් ඉන්න ළමයින්ට මේ සාමාන්‍යයෙන් අර ඒගොල්ලෝ කැමති නැහැ අවුරුදු ගාණක් මේ දෙයක් මහන්සි වෙලා අරගෙන එහෙම යන්න ගොඩක් අය කැමති නැහැ. කැමති අයත් ඉන්නවා. එහෙම අයට NAQ කියන දේ ගොඩක් හොඳයි. මොකද NAQ එකක් සම්පූර්ණ කරලා ඔයාට ඉන්ඩස්ට්‍රි එකට ඉක්මනින් යන්න පුළුවන්. ඒක තමයි තියෙන
එකම වාසිය. හරිද? තවත් වාසි තියෙනවා. මේ ඇකඩමික් බර ඇත්තෙම නැති තරම් එමේ කියවරක් කරනවා. ඇකඩමික් බර ඇත්තෙම නැති තරම් මේ කියන්නේ පාඩම් කරනවා වගේ දේවල් ගොඩාක් අඩුයි. මේ මොකද හැමදේම ප්‍රැක්ටිකල් දැනුම තමයි මේ ගොඩක් වෙලාවට මූලික කරගන්න එන්නේ එකක් කරනවා. නමුත් ඔයා ඩිග්‍රී එකක් කරන්න යනවා නම් ඔයාට පාඩම් කරන්න තියෙනවා ඇකඩමික් නොලෙජ් එක, ට්‍රැඩිෂනල් එඩියුකේෂන් සිස්ටම් එක, ඔය වගේ කියන හැම දෙයක් එක්කම ඔයාට හැප්පෙන්න වෙනවා ඔයා ඩිග්‍රී එකක් කරනවා. හැබැයි MA එකේ නැති ඩිග්‍රී එකේ තියෙන දේ තමයි සාමාන්‍යයෙන් MA එකක් කරනකොට ඕපන් වෙන ඔපචුනිටිස් ප්‍රමාණය පොඩි. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් කරන්න ඔය ආවට පස්සේ මම මගේ අත්දැකීම තමයි මේ ෂෙයා කරන්නේ. හරිද? දැන් ඔයා හිතන්නකෝ ඔයා MA එකක් කරන්න ගියා කියලා. MA එකක් කරන්න යනකොට ඔයාට ඕපන් වෙන ඔපචුනිටිස් ප්‍රමාණය පොඩි සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සීමිතයි. හරිද? සහ ඒ ඔපචුනිටිස් වලට රීච් වෙන්න පොඩ්ඩක් අමාරුයි ඔයාට. MA එකක් කරනකොට. නමුත් ඩිග්‍රී එකක් කරන්න ඔයා ආවට පස්සේ ඔයාට මේ ඩිග්‍රී එක ඇතුළේදී මම කියන්නේ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශයක් අරගෙන යන එක ගැන මම මේ කතා කරන්නේ. මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට වගේ යන එක ගැන තමයි මම මේ කතා කරන්නේ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියක් සම්පූර්ණ කරලා ඉන්ඩස්ට්‍රියට යනකොට ඔයාට ඔයාගේ ෆිලොසොෆි එකම තියෙන මිනිස්සු හම්බෙනවා. සාමාන්‍යයෙන් MA එකක් කරන්න යනකොට එහෙම හම්බෙන්නේ කලාතුරකින්. හරිද? ඒ කියන්නේ ඔයා වගේ එකම විදිහට හිතන එකම වයිබ් එකක් තියෙන සෙට් එකක් එක වැඩ කරන්න හම්බෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට වගේ ගියොත්. මොකද එකම මයින්ඩ්සෙට් එක සහ එකම අපිට පොටෙන්ෂල් එක වගේ තියෙන කීප දෙනෙක් තමයි ඇත්තටම එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට සෙට් වෙන්නේ. හරිද? එතකොට ඔයාලට සාමාන්‍යයෙන් මේ ඕපන් වෙන ඔපචුනිටිස් ප්‍රමාණය වැඩි සහ මේ වටින කන්ටැක්ට්ස් හැදෙනවා. යුනිවර්සිටි වලට යුනිවර්සිටි එකක ඇවිල්ලා ඉගෙනගෙන මේ ඉස්සරහට ඔයාලගේ ප්‍රොසීඩ් කරගෙන යනකොට. හැබැයි MA එකක් කරනකොට එහෙම හම්බෙන්නේ නැත්තේ නැහැ. හම්බෙනවා. ඒක අමාරුයි ඇත්තටම. මේ ඩිග්‍රී එකකට වඩා. හරිද? එතන ඔයා තෝරගන්න ඕනේ ඔයාට මේ දැන් අනිත් එක සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් කරගත්තාම ඔයාගේ තියෙන වැලියු එක වැඩි වෙනවා NVQ එකකට වඩා. හරිද? NVQ level 7 කියන්නේ ඩිග්‍රී එකක් කියලා අපි අහලා තියෙනවා. ඒ වගේ මේ සාමාන්‍යයෙන් අර ඩිග්‍රී එකක් කරනකොට ඔයාගේ තියෙන මේ වැලියු එක මේ ගොඩක් වැඩි NVQ එකට වඩා. මේ මම කතා කරන්නේ මාකට් වැලියු එකට වඩා ඇකඩමික් වැලියු එක සහ ඔයාට හම්බෙන ඔපචුනිටිස් එක තමයි මේ මම මේ වැලියු එක මොකක්ද කියලා කියන්නේ. හරිද? හැබැයි ඔයාට ඉක්මනටම ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට ගහගෙන යන්න ඕන නම් ඔයාගේ මැච් එක NVQ එකේ යන එක ගොඩක් හොඳයි. හරිද? මේ මම NVQ එක කරේ මගේ A levels ඉවර වෙලා රිසල්ට් එනකන් ගෙදර ඉන්න කාලේ තමයි මම NVQ එක ෆලෝ කරේ. NVQ එක ෆලෝ කරලා රිසල්ට් ආවට පස්සේ යුනිවර්සිටි එක සිලෙක්ට් වුණා. ඊට පස්සේ මම යුනිවර්සිටි එකට ආවා. මම මගේ NVQ level 4 එක කම්ප්ලීට් කරලා සහ මේ මම ග්‍රැෆික් ඩිසයින් වලින් පෝර්ට්ෆෝලියෝ එකක් හදාගෙන CV එකකුත් මම හදාගෙන මම CV එක කම්පැනිස් කීපයකටම දැම්මා. මට ජොබ් ඔපචුනිටිස් මේ ජොබ් කෝල්ස් ආවා. ජොබ් වලට ඉන්ටර්විව් වෙන්න කියලා කෝල් ආවා. ඒ කාලේ ඒගොල්ලෝ මට දුන්න බේස් මට සැලරි එක හැටියට ඒගොල්ලෝ ඒ කියන්නේ මගේ ක්වොලිෆිකේෂන්ස් හොඳයි කියලා කතා කරපු සැලරි එක සාමාන්‍යයෙන් 80,000 වගේ සැලරි එකක් තමයි ඒගොල්ලෝ මට දෙන්නම් කිව්වේ. හරිද? මගේ CV එක බලලා සහ මගේ ක්වොලිෆිකේෂන්ස් බලලා ඒගොල්ලෝ කිව්වා 80,000 වගේ මේ සැලරි එකකට තියෙන ජොබ් එකකට මාව මේ දාන්න පුළුවන් කියලා. එතකොට NVQ level 4 කරලා සහ මේ ඒ රේන්ජ් එකේ ඉන්නකොට මට 80,000 වගේ වැලියු එකක් තමයි ඒ කාලේ තිබුණේ. මම දැන් NVQ කරලා අවුරුදු 2ක් කියන්න බෑ, අවුරුදු 2කමාරක් වගේ තමයි NVQ කරලා. මේ වෙද්දි මගේ වැලියු එක මම හිතනවා සාමාන්‍යයෙන් ප්‍රමාණයකට වැඩි වෙලා ඇති කියලා. මොකද මම try කරලා නැහැ තාම මේ ජොබ්ස් වලට. එතකොට මට තේරිච්ච දෙයක් තමයි මේ 80,000 වගේ වැලියු එකක් නම් NVQ level 4 එකක් කරගත්තාම හැදෙන්නේ
මට හිතුණා ඩිග්‍රී එකක් පර්සිව් කරගත්තා නම් මේ මීට වඩා ලොකු වැලියු එකකට යන්න පුළුවන්. හරිද? අනිත් එක මට ටාගට් එකක් තිබුණේ නැහැ මේ ජොබ් එකක් කරන්න. මේ NVQ එක කරන කාලෙම වගේ මම මගේ ස්ටාර්ට්අප් එක පටන් ගත්තා. තාමත් ඒක කරගෙන යනවා. මේ අර ඒ වගේ වෙනසක් තියෙනවා ඇත්තටම. ඩිග්‍රී එකක් කරනවට වඩා NVQ එක ඉන්ඩස්ට්‍රියල් පාත් එකේ ඉක්මනට යන්න ගොඩක් හොඳයි. හැබැයි ඩිග්‍රී එකේ අලුත් ඔපොර්චුනිටිස් අලුත් මිනිස්සු හම්බ වෙනවා. එක වගේ ෆිලොසොෆි එකක් තියෙන කට්ටිය හම්බ වෙනවා. සහ මේ ඔයාගේ අර තියෙන අපි හිතමු ඉන්ටෙලිජන්ස් එකට වඩා එන්වයරන්මන්ටල් නොලෙජ් එක සහ ඒ කියන්නේ ඔයාගේ ඉන්ඩස්ට්‍රියල් නොලෙජ් එක හැදෙනවා NVQ එකෙන්. ඒක ඇත්ත. ඒ වුණාට සාමාන්‍යයෙන් අර බ්‍රෝඩ් ඒරියා එකක් තියෙනවනේ. ඒ හැම ඒරියා එකම කවර් වෙනවා ඩිග්‍රී එකක් කරගෙන යනකොට. ඔයාට ඩිග්‍රී එකක් සිලෙක්ට් වෙලා ඒක කරගෙන යනකොට ඔයාට තේරෙයි ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා. හරිද? මේ එතකොට එහෙම යනකොට ඔයාට සාමාන්‍යයෙන් අර අලුත් දේවල් try කරලා බලන්න මේ chance එක ලැබෙනවා. මම කියන්නේ නෑ NVQ එකක් කරපුවාම අලුත් දේවල් කරන්න බෑ කියලා. කරන්න පුළුවන්. නමුත් limited. මේ ඒ වගේ ඉතින් ඒක නිසා ඔයාට යන්න ඕනේ කොහොමද මොකක්ද ඔයාගේ පාත් එක කියලා ඔයා හිතලා තේරුම් ගන්න. හරිද? සමහර අය කැමති නෑනේ අර ඇකඩමික් නොලෙජ් එක ඉන්ඩස්ට්‍රි ට්‍රැඩිෂනල් එඩියුකේෂන් සිස්ටම් එකෙන් පටගාලා එළියට යන්න ඕනේ. හරි. එහෙම එක්කෙනෙකුට NVQ එක ගොඩක් හොඳයි. මේ මම මේ NVQ එක කියලා මේ කියන්නේ මේක මේ අර ෆ්‍රී ඕපන් හැමෝටම තියෙන දෙයක්නේ. මම රජ විශ්වවිද්‍යාලය කියලා මෙන්ෂන් කරේ ඒක ෆ්‍රී හැමෝටම ඕපන් තියෙන දෙයක්නේ. ඒතර මම මෙතන කිසිම දෙයක් ප්‍රොමෝට් කරේ නැහැ. මම මගේ අත්දැකීම තමයි ෂෙයා කරේ. මම මගේ NVQ එක කරේ VTA එකේ වොකේෂනල් ට්‍රේනින් ඔතොරිටි වෘත්තීය පුහුණු අධිකාරිය. මම කඳුරුවෙල තමයි කරේ. එතකොට මට හිටපු මේ අපේ සර් අපිට උගන්වපු සර් පීක් එකටම උගන්වනවා. සර්ගෙන් මොන හරි දෙයක් අහගත්තොත් කියනවා නම් ඒ කියන්නේ සර් කියලා දෙන්න දෙයක් හරියට අහගත්තොත් ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරිද? මම සර්ගෙන් ඇත්තටම මේ ලොකු වැඩක් කරගත්තා. මම ඒකයි තාමත් මේ සර් ගැන කතා කරන්නේ. මේ නලින් සර් ඉතින් කඳුරුවෙල VTA එකේ මම අනිත් VTA ගැන දන්නේ නැහැ. මම අහලා තියෙනවා සමහර VTA වල මේ VTA වල පොඩි ප්‍රශ්න තියෙනවා කියලා. මම ඒව ගැන දන්නේ නැහැ. මම කරේ කඳුරුවෙල VTA එකේ ග්‍රැෆික් ඩිසයින් මේ පාඨමාලාව. මේක මම ප්‍රොමෝට් කරන්න මේ කරන්නේ. දැන් ඕගොල්ලෝ VTA එකකට ගිහිල්ලා NVQ එක කරා ඔයගොල්ලන්ට සල්ලි ගෙවන්න වෙනවා. හරිද? මාත් සල්ලි ගෙවලා තමයි කරේ. මේ ඒ වුණාට මම මේ කරන්නේ ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මම මගේ ඔනස්ට් එක්ස්පීරියන්ස් එක දෙන්නේ. මේ මට මේකෙන් කිසිම මේ ප්‍රොෆිට් එකක් නැහැ. රයිට්. ඕක තමයි මගේ එක්ස්පීරියන්ස් එක. මේ දැන් channel එක subscribersලා 7000ට බොහොම ළඟයි. subscribersලා 7000න් live එකක් එන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉතින් කට්ටිය ඒ කාලේ තියෙන heat එකත් එක්ක මේ live එකක් එන්න වගේ රික්වයර්මන්ට් එකක් තිබුණා live එකක් එනවා. එහෙනම් මං ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.